12:45යි. මේ ශ්‍රී ආර්ති සංස්ථාවයි. මෙන්න දිවා ප්‍රවෘත්ති ප්‍රකාශය ආර්තියෝ සිංහ විසින්. ලොව භයානකම ත්‍රස්තවාදය මුලින්ම පුටා දැමූ පිස්සුද ඔයාට? අප්පා දැක්කොත් අපි දෙන්නවම මරාවි. එතුමාට දැම්මෙන එකක් නෑ. නායකයන්ගෙන් ආශිර්වාද. මං දැක්කවුන්ද හන්දිය පැත්තට යනවා. ඔය ඇස් දෙකට ඉඳලා හිටලවත් විවේකයක් දෙන්න. මුදා ගැනීති. රණවිරුවෝ ත්‍රස්තවාදී නායකයන් කොටු වී සිටින මේක හැමදාම කරන්න බෑ ආර්ති. තහවුරු කර ගැනීමේ බැහැයුම්වල ඇස්මානි ගෙවල් තිබිලත් මට හැමදාම හොරාට තාප්පෙන් පයින්න වෙලා. 70ක් මරුට. ඒක තමයි මම කිව්වේ ඔයාලගේ අම්මා අප්පත් එක්ක ඇවිල්ලා අපේ අප්පත් එක්ක කතා කරන්න කියලා. ඒක කොහොමද ආර්තිය කරන්නේ? තානාපතිවරයා පවසයි. මායිම් දෙයකට කොටුවන මිනිස්සුත් එක්ක කොහොමද ඒක කරන්නේ? කොංග්‍රස් පක්ෂයේ ලැබූ ජයග්‍රහණය ආර්තිගේ අප්පා අපේ අප්පච්චි දුර තියා දැක්කත් පිටපාරෙන් හැල්ල යනවනේ. අනාවරණය කරයි. එහෙනම් ඉතින් මාව මෙතනින් එක්කයි යන්න. මේ ප්‍රධාන නගරයේ වෙත මං හොරෙත් ආර්ති. හමුදාව ළඟා වෙති. ඊට පස්සේ හැමදේටම වැරදිකාරයා වෙන්නේ මමනේ. කකුල් දෙක දෙපැත්තේ තියාගෙන අපිට මේකට විසඳුමක් ගන්න බෑ තිලකේ. ජෝර්දානයේ G11 සමුළුවට දෙපැත්තේ තියෙන කකුල් දෙක අමාරුවෙන් සම්බර කරන් ඉන්න වේදනාව දන්නේ මං විතරයි. බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් කඩපිලේ අප්පා එතුමා සම්ප්‍රාප්ත භූමිගත අපලා නාරන්. තිලකේ ඔයා දැන් යන්න තිලකේ. ඔයා යන්න. හරි හරි. අවසර අනිවාර්යෙන් කෝවිල පිටිපස්සට එන්න. මම ඉන්නවා. හරි හරි දැන් යන්නකෝ. ගුවන් තොටුපළේදී ප්‍රථමයෙන් මහා සංඝරත්නය සෙත් පිරිස ජයනා කොට ජනාධිපතිතුමාට ආශිර්වාද කළහ.